අද පාතිමාවේ අප ස්වාමිදුවගේ මංගල්‍ය මේ දේවමාතාවන්ට කැපවෙච්ච මංගල්‍යයක් තියෙනවා. ඒ වගේ මේ මාසයේ දේවමාතාවන්ට කැප කරපු නිසා අද කියවීමේ අපිට වචනයක් ඇහෙනවා. ඔව්හුද මා පසුපස්සේ ඇති. මේ වාක්‍ය ඛණ්ඩයත් එක්ක මම යනවා දේවමෑණියෝ ගාවට. දේවමාතාවන් වහන්සේ විශ්වාසය තුළ ඇය දෙවියන් වහන්සේ පසුපස්සේ ගියා. දෙවියන් වහන්සේ පසුපස්සේ ගමනක ගියා. හැබැයි මේ යාම ඇතුලේ දේවමාතාවන්ට යන්න පුළුවන් උපරිම දැනට ගියා. දැන් අනික් පැත්තෙන් කෙනෙකුට කියන්න බෑ දෙවියන් වහන්සේගේ පසුපස උන්වහන්සේගේ වචන තුල ගමනක් ගිහිල්ලා අපි නැති වෙනවා. අපි විනාශ වෙනවා. අපිට මාර්ගයක් නැහැ කියලා කියන්න අපිට කොහෙත්ම බෑ. මොකද දේවමාතාවන් වහන්සේ සඳහා හොඳම උදාහරණය. නිසා උත්සාහ කරමු මේ මාසයේදී වඩා වැඩි බරක් දෙන්න දේවමාතාවන් ළඟ රැඳෙන්න. මගේ ජීවිතේ ලස්සන ගතිගුණ ඒ ලක්ෂණ ටික ඔබේ මගේ ජීවිතේට ඈඳ ගන්න වටපිටාව හදා ගන්න. විශේෂයෙන් අත්‍යවශ්‍යම දේ තමයි නොපසුබට වීරය. ප්‍රශ්න ඉදිරියේ, අභියෝග ඉදිරියේ, අරුබුද ඉදිරියේ, ආගමිකකම් ඉදිරියේ පැනලා යාමට වඩා ඒවා දරාගෙන, කාගෙන ජේසුව හොයන්න. ජේසුව වෙනුවෙන් කතා කරන්න. ඔබට ලැබෙන ආශිර්වාදය සහ වරප්‍රසාදය අති බහුලයි, අති ඉහළයි. ඔබට ජේසුව